දැන් එනවා දිවෙන පුවත්පතේ පුවතකට. මේ දිවෙන පුවත්පතේ මේ පුවත මා තෝරාගත්තේ ඇතුළු පිටුවකින් පහර දී වසපවා අනියම් සැමියා ඝාතනය කරලා අනියම් බිරිඳ නංගිලා දෙදෙනා සමග සොහොයුරාත් අත්අඩංගුවට සංගවන්නට ගිය මිනිමෙරුමක් සියමලාණ්ඩෝ වෛද්‍ය අධිකාරීවරයා හෙළි කරලා තියෙනවා. අද දිවෙන පුවත්පතේ ඇතුළු පිටුවකින් වාර්තා කරනවා. මේ රාමින්දු ගුණතිලක කියන වාර්තාවක් දොමගහවෙල මහා අරාව ප්‍රදේශයේ తాවකාලිකව පදිංචිව සිටි 37 වෙනි පුද්ගලයෙකුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ, ඇගේ සහෝදරයන් දෙදෙනෙකු සහ එක් සහෝදරයෙකු දොමගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ කියන පුද්ගලයා වසපානය කර ඇති බවට තමයි රෝහල්ගත කරලා තින්නේ. අවසානයේදී මේ වෛද්‍යවරුන් සඳහන් කළා තියෙනවා යම් පහර දීමක් සිදු බව පේන තියෙනවා. ඊට පස්සේ තමයි පරීක්ෂණ වෙලා තින්නේ. පස්සේ තහවුරු වෙලා තිනවා ගහලා කරලා බලෙන් වසපෝලා තමයි ඉස්පිරිතාලට ගෙන තින්නේ. කොහොමුණත් පහර දී වසපවා අනියම් සැමියා ඝාතනය කරලා කියලා තමයි අද මේ පුවතෙන් වාර්තා වන්නේ. ඒ අනුව අනියම් බිරිඳ නංගිලා දෙදෙනා සමග සොහොයුරාත් අත්අඩංගු